Hey study lovers, welcome back to my YouTube channel. ඉතින් අදත් ඔයගොල්ලෝ එකතු වෙලා තියෙන්නේ මාත් එක්ක මගේ යුනි ලයිෆ් එකේ දවසක් ගෙවන්න. ඉතින් මං හිතනවා මේ vlog එකටත් ඔයගොල්ලෝ කැමති වෙයි කියලා. ඒත් එක්කම ඔයගොල්ලෝ මගේ යුනි series එකත් එක්ක join වෙන්න කැමති නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි vlog එකට යමු. ඉතින් අද දවසම වගේ lectures තියෙන දවසක්. ඒ වුණාට ඒකට රිවෝඩ් එකක් විදියට අද හවස ඉවෙන්ට් එකක් තියෙනවා. ඉතින් ඒකට අපි දාන්න ආදරය කරන සිංගර්ස්ලා ආවා. කිස් කරන්නකෝ බලන්න ඒ කවුද කියලා. I have a quiz for you. Only price that they eat. Then it's an essential need for them. Understood? Okay. මේ අපේ බර්ත්ඩේ ගර්ල් අද. බලන්නකෝ ඉතින් කවුද මේ දඟල ඉන්නේ කියලා. unboxing of කාරිබත් හාරිස් බත් එක. oh my god යාළුවෙකුත් ඇවිල්ලා ඉන්නවා. Bye. Business trip එකක් ගිහිල්ලා ඉන්නේ. Our documents. And on our way to library. Tavani's first time. Kinda nervous. Yeah. ඉතින් අද HRM වලට ගෙස්ට් ස්පීකර් කෙනෙක් එනවා. ඉතින් ආ වෙල්කම් කරන ස්පීච් එක තමයි මගේ යාළුවා ප්‍රැක්ටිස් කරන්නේ. guys අද තාරුණී තමයි වෙල්කම් ස්පීච් එක කියන්නේ. This is how I would do that. හොඳ මට chance එක තිබ්බොත්. Don't get this seriously. Good afternoon everyone. It is indeed a great pleasure. It's okay. Cut. Good afternoon, everyone. It is indeed a great pleasure to stand before you today. I'm Ramsa Devdini from the Faculty of Management Studies and Commerce. On behalf of the Department of Human Resource Management. The guest lecture? Oh my god, I didn't sign up for this. Then Tarni. Be serious. Today, we are privileged to gain practical insights into human resource management and to better understand its operational role and prospects from an experienced industry professional. Before we commence this session, I'd like to warmly welcome the department representatives present at today's event. ඉතින් ප්‍රැක්ටිස් එකෙන් පස්සේ මට sugar craving එකක් ආවා. ඉතින් මං එහෙමම ආවා සුසිකෝ එකට. Lessons good feel. On behalf of the Department of Human Resource Management, I warmly welcome each one of you to this special guest lecture. First year, the beginning of the year, latter part of the first year. So today, subject matter going to ඔන්න අදට ලෙක්චර්ස් ඉවරයි. ඊළඟට තියෙන්නේ මම ඔයගොල්ලන්ට මුලින්ම කිව්ව අර ඉවෙන්ට් එක. ඉතින් ඒකට යන්නේ යාළුවන්ව හම්බෙන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. If you can't see me, I'll say
ඒ බවනි ෆ්‍රෙන්ඩ්ස්. vlog එකේ ඉන්නවා. hi කියන්න. පූජනීයගේ ලස්සන. ඌයි මාරම ලස්සනයි ආගේ ස්කින් කලර් එකට. ඒකටමයි මේ ආවේ. ඒකටමයි ආවේ. සිරි වෙන්නම සුදු මහත්තයා බලන්න නෙමෙයි. ඔව් නේද නේ. අඬන්න හරියට සින්දු කියන එක. මේ ඔයා ඉන්නවනේ. යාළුවෝ ටික ඔක්කොම එකතු වුණා. දැන් අපි ලෑස්ති වෙන්නේ හොඳට කන්න. බලන්න පුළුවන් එක්කෙනෙකුට සුවඳ. තෙල් නැල්ලුම් තියෙන්නේ. එනම රකින්නේ. බලන්න ඔක්කේ මට නම් වෙනසක් දැනෙන්නේ නැහැ. ඌව වෙන එකක් නැහැ කියලා. හරිනේ. තව තියෙන සම්පත් පාවිච්චි කරනවා අපේ. මොකද්ද? මොකද? උපරිම සෝදාගත් කල මොකද්ද? ඒක මතක. උන්ට ෆෝන් එක. නැද්ද? අරුණ හරි මොකද? මේක ලියොත් එහෙම මම මොකලක් ඉන්නේ කියලා තමයි. ඊළඟට පුටුව පිටිපස්සේ අත සෝදාගත් කල රජකමට නෑ. අත සෝදාගත් කල මේක. අත සෝදාගත් නෑ රජකමට තමයි. රජකමට කවුද? දින්සර. හැමදාම මතක් කරනවා. අත සෝදාගත් කල කෑමට සුදුසු විදිහට කිව්වේ. නෑ. ආව්. සිරාවට ආයෙ හේතු වෙන්න එපා. ඔය ඉස්සරහට ලයින්. මොකද? ඉතින් අපි ටිකට්ස් අරගෙන එහෙම්මම ඉවෙන්ට් එක පටන් ගන්න තැනට ගියා. ඉතින් ඔයගොල්ලන්ට පේනවත් වගේ ආර්ට් ෆැකල්ටි එක ඉස්සරහා තමයි අද මේ ඉවෙන්ට් එක තියෙන්නේ. ඉතින් මේ ඉවෙන්ට් එකේ නම මෙමෝරියා. ඇත්තටම අපි මෙහෙම හිටියාට ටිකක් තෙරපි වගේ තමයි හිටියේ. ඉතින් මගේ යාළුවෝ ඩිසයිඩ් කරා පිටිපස්සට යනවා කියලා. හැබැයි මට vlog එක කරන්න ඕන නිසා මං ඉස්සරහට ගියා. දන්නේ නැති ළමයිවත් ගන්නවා. මට තේරෙන්නේ මෙතන.
කරන්නේ